ජනකතා නාට්‍ය ජනකතා ඇසුරින් රචනා කළේ මනෝජ් වින්දන. සියලු චරිතවලට හඬ කැවීම් කළේ මනෝජ් වින්දන. ජනකතා සාහිත්‍ය තුළ හාවට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. විශේෂයෙන්ම කුඩා ළමුන් අතර ජනප්‍රිය හාව පිළිබඳ කතා බොහොමයක්ම තිබෙනවා. අද ඉදිරිපත් කරන්නේ කැලේ නායක සිංහයාගෙන් ජීවිතේ බේරගත් නුවණක්කාර හාවෙකුගේ කතාවක්. මේ කතාව බුරුම රටේ ජනකතාවක් විදියට තමයි සැලකෙන්නේ. සිංහයා කියන්නේ ඉතින් කැලේ ඉන්න රජානේ. ඉතින් සිංහයාට දවසක් හිතුණා කැලේ ඉන්න ඔක්කොම සත්තු කැඳවලා දේශනයක් තියන්න. ඉතින් බලමු මොකක්ද මේ අපූර්ව දේශනය කියලා. සුබ උදෑසනක් මිත්‍රවරුනි. සුබ උදෑසනක් නායකතුමාරනි. සුබ උදෑසනක්. උඹලා ඔක්කොම දන්නවනේ මගේ දිනපතා ආහාරය මොකක්ද කියලා නේද? හැමදාම මම දඩේ මේනකොට උඹලා හරියට බය වෙනවා. හරි හිතුවනවා මේ හිතුවනවා. කැලේ ඔක්කොම කලබල වෙනවානේ. උඹලා දන්නවනේ දවසකට මම අල්ලගන්නේ එකෙක් විතරයි කියලා. ඇයි ඉතින් ඔච්චර බය වෙන්නේ? ඉතින් මේක උඹලට මහා කරච්චලයක්. ඒ නිසා මම අදහස් කළා මෙන්න මෙහෙම දෙයක්. දැන් උඹලා සේරම එකතු වෙලා පොදුවේ සාකච්ඡා කරලා පොදු තීරණයක් ගන්න ඕනේ. එක දවසකට එක බැගින් මගේ ළඟට එවන්න තීරණය කරපල්ලා. හොඳද? ඒක උඹලට සහනයක්. මටත් ඉදහසේ ළඟට එන ගොදුරු ආහාරයට ගන්න පුළුවන්නේ. තේරුණාද? එහෙමයි නායකතුමනි. අපි කැමති නායකතුමනි ඒක හොඳ අදහස. ඔව් අපි කැමති. අපි කැමති. මේ එහෙනම් අපි සීට්ටුවක් දාලා දවසට එකෙක්ව තෝරලා යවමු නේද? ඔන්න ඔය විදියට මුවා එකපාරටම කියන්නට වුණා. ඊට පස්සේ ගෝනා මෙන්න මේ විදියට කිව්වා. ඔව් මිත්‍රයා ඒක හොඳයි. නායකතුමනි අපි තීරණයකට ආවා. අපි දන්නා ඒක ඔබතුමාටත් අපටත් බොහොම සහනයක් තමයි. බොහොම හොඳයි බොහොම සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. හොඳයි හැමෝටම දැන් යන්න පුළුවන්. සිංහයා මේ විදියට සියලු සතුන් දැනුවත් කරාට පස්සේ සත්තු ඔක්කොම විසිරලා කැලේට පිටත් වුණා. එදා පටන් කාලයක් යනතුරු සිංහයා තමන්ගේ ළඟට එන ගොදුරු විතරක් ආහාරයට ගන්න පුරුදු වුණා. සිංහයා වෙනදා වගේ දඩයමින් නොයා ගල් ගුහාවටම වෙලා ඉන්න පුරුදු වුණා. සතුනුත් ඉතින් වෙනදා වගේම කිසිම කලබලයක් නැතිව කැලේටම වෙලා හිටියා. හැමදාම සීට්ටු ක්‍රමයට තීරණු කෙනා සිංහයාගේ ළඟට ගියා. ඔහොම කාලය ගෙවෙනකොට දිනක් ඒ වාරේ ආවේ හාවට. බලමුකෝ හාවා මොකද කරන්නේ කියලා. කොහොමද සිංහයාගේ ළඟට ගියේ කියලා. ඈ બોලේ මම මොකටද ඔය සිංහයාට බලෙන් ගොදුරු වෙන්නේ? අයිය අපේ ජීවිත අපිට වටින්නේ නැද්ද? කොහොමද ඒ කර්මකාරයාගෙන් බේරෙන්නේ ඇත්තටම? කොහොමද දෙන්නම් කොහෙද? හිතන්නේ නැති හැමදාම කොන්ද නවාගෙන එයාට බයින්දී කියලා අපි. ඒවා කොහෙද මාත් එක්ක? දෙන්නම් කොහෙද? ඉතින් හාවට නියමිත දවසේ හාවා සිංහයාගේ ළඟට ආවේ නැහැ. කෙමෙන් වේලාව ගත වුණා. සිංහයාත් බොහොම වේලාවක් බලාගෙන හිටියා Tamanගේ ගොදුර එනතුරු. මොකද මේ අද ගොදුරක් එන පාටක් නැත්තේ ඈ? උන්ට අද මාව අමතක වෙලාවක්ද? නැතිනම් උන්ට හෙන ගහලාද? කවුද මේ රාජ නියෝග්‍රේ තුට්ටුවකටත් මා ඉන්නකල ද්‍රෝහියා? කිසිම ගොදුරක් නැහනේ අද. කවුද අර පැන එන එක? හාව නේද? ආපදෙන්කෝ රාජද්‍රෝහියා. බඩගින්න වැඩිකමටත් කේන්තියටත් සිංහයා මේ අත ඇවිද කෑ ගැහුවා. තමුන්ගේ ඉදිරියට ආපු හාවට හොඳටම බැනවදින්න වුණා. නිදහසට හාවගෙන් කරුණුත් විමසුවා. ඇයි ද්‍රෝහියාව පරක්කුනේ? ඇයි උඹලට මාව අමතක වුණාද? සමා වෙන්න තුමාණෙනි. අනේ උතුමාණෙනි හරිම කරදරයක් නේ උනේ. ඔබතුමා කියලා හිතාගෙන මම වෙන සිංහරාල කෙනෙකුට අහු වෙන්නයි ගියේ. මතියාන්තම් බේරුණා. බලද්දි වෙන උතුමෙක්. ඒ උතුමා කිව්වා ඔබතුමා නෙමෙයිලු එතුමලු මේ කැලේ ඉන්න නායක උතුමා කියලා. ඔබතුමා ආවුන තෝරන විනාශ කරනවා කිව්වා. අපි දන්නේ ඕ අල්ලලා පොළවේ ගහනවා කියලාත් කිව්වා. හැබැයි බොල කවුද ඒක? පෙන්නපන් මට. මට වැඩිය කවුද? මේ වනාන්තරේ ඉන්න ලොක්කා. ඌ කොහමද බල ලොක්කෙක් වෙන්නේ? අයම මට පෙන්නපන්.
යමන් ආව පෙන්නපන් මට කනවා බෙල්ලමම ද්‍රෝහය ඔබතුමා මගේ පිටිපස්සෙන් එන්න එතුමානේ. මම පෙන්නන්නම් ඒ සිංහරාල ඉන්න තැන. අනේ ඔබතුමා කුසගින්නේ මට දුක අනේ ඒකයි ඔතුමානේ වඩගින්නෙන් කාර්යයක් නෑ යමු විගහට පෙන්නපන් ආව මට ඔය කියන චණ්ඩි සිංහයා ඔබතුමානේ අර පේනව නේද ලින්දා? අර පේන්නේ ඔන්න ඔය ලිඳ ඇතුලේ තමයි ඔය කියපු සිංහයා ඉන්නේ ඔබතුමා ගිහලා බලන්න යමු කෝපාවිෂ්ඨුන මේ සිංහරාජයා හාව කියපු දේ විශ්වාස කරලා ලිඳට එබිල බැලුවා. තමන්ගේ රූපයම ලිම්පතුලේ වතුරේ දිස්සුණා. තමන්ගේම රූපෙට රැවටුණු මේ සිංහයා ලිඳට පැනලා ලිඳේම මියදුණා. ඥානවන්ත හාව ලස්සන ගීතයකුත් ගය සතුටින් කැලේට ගියා. හාවගේ මේ ක්‍රියාව ගැන එදා කැලේ හිටපු ඔක්කොම සත්තු හාවට ප්‍රශංසා කළාලු. මේ ලෝකේ වටිනම මොලේ තිබෙන සතා තමයි මනුසතා කියලා කියන්නේ. ඒ කිව්විති මනුෂ්‍යනේ. සමහර සත්තුන්ට ආරක්ෂාවට සෝබාදහමෙන් එක එක දේවල් ලබා දීලා තියෙනවා. මිනිසාට ලබා දීලා තියෙන දේ තමයි මොලේ කියලා කියන්නේ. අද ඉදිරිපත් කරන ජනකතා නාට්‍යත් අන්න ඒ වගේ එකක්. ඒ කිව්වේ මොලේ සම්බන්ධ මොලේ බලගත්කම ගැන කියවෙන අපූර්ව කතාවක්. මේක කැලේක සිද්ධ වෙච්ච කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයා තමාගේ සිංහ පුතාට මෙන්න මේ විදියට කියලා තියෙනවා. පුතේ ඔබ දන්නවද මේ කැලේ ඉන්න බලවත්මය කවුද කියලා? වෙන කවුද තාත්තා? තාත්තනේ. තාත්තට හැමෝම බයයිනේ. තාත්තා තමයි. මම විතරක් නෙමෙයි අපේ මුළු වර්ගයාම එහෙමයි. තේරුණාද? මතක තියාගන්න ඒක. ඔව් තාත්තා ඔව්. දන්නවා. ඒ වුණාට පුතේ එකක් මතක තියාගනි. සත්තු ඔක්කොම අපිට වැඩි නෑ තමයි. ඒත් ඔය මිනිහා කියන එකාගෙන් නම් බේරිලා ඉන්න වෙනවා. ඇයි තාත්තේ? ඔය මිනිස්සයා කියන සතාට තියෙනවනේ හොඳ මොලයක්. ඒ නිසා අපි බේරිලා ඉන්න ඕනේ තේරුණාද? මොකටද තාත්තේ එච්චර බය වෙන්න ඕනේ? ඕමනද අපට? සිංහ තාත්තා සිංහ පුතාට ඔය විදියට මිනිස්යාගේ බලගත්කම පෙන්නලා දුන්නා. ඒ කියන්නේ මිනිස්යාගේ මොලේ තියෙන බලගත්කම පෙන්නලා දුන්නේ. ඒ වුණාට සිංහ පුතා හරිම ආඩම්බරකාරයා. ගණනකටවත් ගත්තේ නැහැ. ඔහොම කාලේ කිවිලා යද්දි සිංහ පුතා කෙමෙන් ලොකු වෙලා තරුණ වයසටපත් වුණා. දිනක් මේ සිංහ පුතා තනියම කැලේ දඩයමේ යනකොට මිනිස්සෙක්ව අල්ලගත්තා. දැන් බලමු මොකද වෙන්න යන්නේ කියලා. දන්නවද මිනිහා මම ඔබව අල්ලගත්තේ මොකද කියලා? දන්නවද? අපේ තාත්තා මට කියලා දුන්න පොඩි කාලේ උඹලා ගාව තියෙනවලු හොඳ මොලයක් කියලා. ඉතින් බං පෙන්නපන් කොයි මොලේ මට ටිකක්. අනේ සිංහයෝ අද නම් මට ඒක ගේන්න අමතක වුණා. ෂේ මාර වැඩේ සිංහයෝ. අමතක වුණානේ ගේන්න. ගෙනා නම් උඹට දෙනවා ඇත්තමයි. මම ඒක ගෙදර ගිහින් අරන් එන්නද? හොඳමයි. අනික ගිහින් අරන් බලන්න. ඵලයන් ඉක්මනට ඵලයන්. මං ගෙදර ගිහින් අරන් එද්දි උඹ ඔතන නොහිටියොත් මොනව කරන්නද? හොයා ගන්නත් බැරි වෙනවනේ. ඒ නිසා මම මෙහෙම කරන්නම්. මං උඹ මේ ගහේ ගැට ගහලා යන්නම්. හරිද? එතකොට මට එනකොට හොයා ගන්න පුළුවන් නේ. ඉන්න තැන නැත්තම් මට හොයා ගන්න බැරි වෙනවා. හොඳ අදහස. ගිහින් ආරම්භරේ මොලේ. ගැට ගහපන් මාව ගැට ගහලා ඵලයන්. මෙහෙම පවසපු මිනිස්සයා සිංහයා ගහක ගැට ගහලා පොල්ලක් අරගෙන ඇති වෙනතුරු මැරෙනකම්ම තඩි බෑවා. අනික කැලෙන් එළියට පැනලා මේ මිනිස්සයා ගෙදර දිව්වා. පේනව නේද මිනිස්සෝ වෙච්ච අපේ මොලේ තියෙන බලගතුකම සහ වටිනාකම නම් කොයිතරම්ද කියලා.